දිටි. අද අපි ගෙනල්ලා තියෙන්නේ රේඩියේෂන් ඊස්ලෑන්ඩ් එකේ 3 වෙනි එපිසෝඩ් එක. හයි ෆ්‍රෙන්ඩ්ස්, එදා අපි එපිසෝඩ් එක නතර කරේ. අපේ ගේම් ප්ලේ එක නතර කරේ. කොහොම හරි අපි ආවා මේ මාළු ඒ කියන්නේ දීවරයන් ඉන්න ගම්මානය ගාවට අපි ආවා. හරිද? මේක ඇත්තටම දීවරය නෑ. විනාශ වෙලා ගිය දූපතක්. සමාන්තර ලෝකයක තියෙන මේ තියෙන දීවර ගම්මානයකට තමයි යාළුවනේ මේ. ඒ කියන්නේ මේ ගේම් එකේ මං කියන්නේ මිනිස්සු නෑ සොම්බිස්ලා ඉන්නේ, ඇනිමල්ස්ලා ඉන්නවා. අන්න ඒ වගේ අපිට මේකේ තියෙන මිෂන් ටික ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මම කතාව කියලා තියෙනවා, ගේම් එකේ ස්ටෝරිය කියලා තියෙනවා කලින් වීඩියෝ එකේ. හරි ෆ්‍රෙන්ඩ්ස්, අද මම පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ. හරිද? තම්බ්නේල් එකේ දැක්කා වගේ මම අද යනවා ෆිෂින් විලේජ් එකට. හරිද? මාළු ගම්මානයට යනවා. අපි බලමු මාළු ගම්මානයට ගිහිල්ලා එහි කොයි වගේද මොන වගේ දේවල් තියෙනවද? පොඩි විස්තර ටිකක් බලමු මේ ගම්මානේ. හරිද? මුලින්ම අපි මේ ගයක් හදාගන්න ඕනි. මේ ගයක් හදන්න කලින් මොකෙද්ද බං මේ අඩු තඩි වලයක්ද බං? ලොල්. මේ අර වලහනේ බං අපි කලින් වීඩියෝ එකේදී දැක්කා. අපේ කලින් වීඩියෝ එකේ මේ වලහ පන්න වුවට පස්සේ අපි දිව් අම්මඩ ඇට්ට කෝටු කැඩෙන්න ගහන්න බං. මේ ගැව්වට පස්සේ මචං මූ ස්පීඩ් දුවන්නේ නැහැ බං. හරිද? ඒ කියන්නේ මේකයි සීන් එක. ඇට මේ මෙතන මේ අපේ හෙල්ත් එකයි අපිට කැම අවශ්‍යතාවය පෙන්වන්නේ. අන්න ඒකයි යටින් පොඩියට පෙන්වනවා රතු පාට නිමිනිමිපත් වෙනවා. ඒ කියන්නේ අපේ අතප්පයක් කැඩෙන්න ගැහුවා කියලා. හරිද? අතප්පයක් කැඩලා තියෙන්නේ. ඒ හින්දා මේ අපේ මේ කැරක්ටර් එක මේ වේගෙන් දුවන්නේ නැහැ. හරිද? ස්ලෝ දුවන්නේ. ඒ හින්දා අපි මේකට ඕනි කරන අර මේ බැන්ඩේජ් එක හදාගන්න ඕනි. මම ඒක හරියට මේ නම දන්නේ නැහැ ඇත්තටම. ඒකේ නම දන්නේ මට මතක නැහැ. හරිද? නම දන්නවා මේ මට මතක නැහැ. හරි මේ වැඩි කතාවක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ අපි ඒක හදාගමු. මේ මීදුමකුත් එනවා ඔය. ඒක නම් ඝන මීදුමක් වගේ. හරිද? මැදියට රවලහත් පන්නනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ ගේම් එකේ මචං පොඩි අවුලක්. හරිද? මම ඩවුන්ලෝඩ් කරපු සයිට් එකේ හරි මොකක් හරි වෙන්නේ නැති ගේම් එකේ බග් එකක් හරි වෙන්නේ නැති මේ මෙහෙම බලද්දි නිකන් අර කැඩිලා වගේ පේන්නේ. අන්න ඒක හරිද? ඒක වැඩි ගණන් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මේ ගේම් එකේ අවුලක්. මොනවා කරන්නද ඉතින්නේ? ආයි ඩිලීට් කරලා ගන්නත් බෑනේ. හරි ෆ්‍රෙන්ඩ්ස්, මේ අපිට අර බැන්ඩේජ් එක හදන්න ඕනි කරන දේවල් ටික හරි මං හිතන්නේ. මේ වලහට එන්න බෑ මෙතන. හරිද? ඝන මීදුමක් කියන්නේ වැස්සක් එනවා. හරිද? අනිවාර්යෙන් මේ වගේ ඝන මීදුමක් ආවා කියන්නේ වැස්ස සුවර ගේම් එකක වුණත්. කාලෙකින් ප්ලේ කරද්දි මේ කන්ට්‍රෝල් පොඩ්ඩක් අවුල් මේකේ මට. කියන්නේ මේකේ අවුල නෙමෙයි මගේ අවුලක් තියෙන්නේ. මේක හදාගන්න අපිට ලණුවක් ඕනේ. හරිද? ඒ ලණුව හදන්නේ අපි අර පඳුර වලට ගැව්වට පස්සේ එනවා නේද ෆ්‍රෙන්ඩ්ස්? මේ මේ තියෙන ෆයිබර් වලින් තමයි ලණුව හදාගන්නේ. ඊට පස්සේ අපි මේක හදාගමු ස්ප්ලිට් එක. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඒක අපි ඊට පස්සේ යූස් කරන්න ඕනි. අපේ ෆුල් කියලා කියනවා. හරිද? බෑග් එක ෆුල්. හරි, ඒක යූස් කරා. ඊට පස්සේ අපි ඒක නැති වෙනවා. දැන් අවුල නැහැ. දැන් මාර ස්පීඩ්. හරි, කලින් වගේම ස්පීඩ් තියෙනවා කැරක්ටර් එක. මේ මොකක්ද දන්නවද? අද ගේම් එකේ විශේෂත්වය වෙන්නේ මේ මා යනවා මාළු ගම්මානයට. කලින් කිව්වා වගේ මාළු ගම්මානයට යනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා මට බලන්න ඕනි. ඒ කියන්නේ මාර කුතුහලයක්. හරිද? මට ඒ ගමට යනකම් ඉවසිල්ල නැහැ. මාර කුතුහලයක් තියෙන්නේ. මෙහෙමයි. අපේ කලින් වීඩියෝ එකේ ෆ්‍රෙන්ඩ්ස් මේ අපි පල්ලෙහාට ගියානේ. ওই මුහුද නෙමෙයි ගඟක් වෙන. ඔව් ගඟක්. හරිද? මේ එතනට ගියාට පස්සේ තිබ්බනේ බෝට් එක. අපි ඒක අරන් තමයි මේ අපේ විලේජ් එකට යන්නේ. මාළු ගම්මානයට යන්නේ. ඒ හින්දා අපිට බෝට්ටුවක් හදන්න මාසෙ එන්න ඕනෙත් නැහැ. හරිද? අපි විලේජ් එකට ගිහිල්ලා ගන්න තියෙන දේක් අරගෙන ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා බලලා ඇවිල්ලා ඉක්මනට ගිය හදමු. අපි දැනට මේ ටික කරන්න මේ යමු.
අපි මේ කැටබෝලට ඕනි හුණ්ඩ ටික හදාගමු. හරිද? ඒකට ගල් ටිකක් ඕනෙලා තියෙනවා. හරි friends අපි ඒ ටිකත් හදාගත්තා. දැන් අවුලන්නේ. කැටබෝලෙන් ගහලා මරන්න හිතුනොත් වලහ බෑ. මු නැත්තම් මාර වාතයක් එනවා මචං මේ. මු ඉක්මනට ඉවර කරලා දාගත්තොත් අපිට ලේසි. හරි? අඩෝ. කැටබෝලෙන් ගහලා මරුවේ යන්නේ. අපේ ලූට් ෆුල්. හරිද? අපිට බෑග් එකක් එහෙම හදාගන්න අද වැඩ ගොඩක් තියෙනවා friends. අපේ බෑග් එකක් තව අප් කරගන්න ඕනි. මොකද නැත්නම් අපි හොයන ලූට් අපිට ගේන්න වෙන්නේ නැහැ. හරිද? දාලා වෙන්නේ. ඒ හින්දා තව බෑග් එකක් අප් කරන්න ඕනි. මේ අපි මොකද දන්නා කරන්නේ? මේ ඉක්මනට යමු මේ විලේජ් එකට. හරිද? විලේජ් එකට ගියා නම් මට හිතෙන්නේ හොඳයි කියලා. මේ අයියෝ බං තවවලා එක්කෙන්ද බං කඩම් පාත් වෙන්නේ. මේක නම් මාරම සීන් එකක් කොන්දේ. තව එකෙක් පාත් වෙනවා බං කොහෙන්ද? අපි ඕනි කරන වෙපන් ටික විතරක් අරගෙන ඕන නැති ටික මෙතනින් තියලා යන්න. හරිද? නැත්තම් මේ අපි මේ හරිය හලවුවොත් මොකද friends? ඕන නැති මේ ටික හලලා යන්නේ නේද? නැති වෙන්නේ නැහැ නේ. ඉතින් අවුලක් වෙන්නෙත් නැහැ. හරිද? අපිට පස්සේ ඇවිල්ලා ගන්න පුළුවන්. මේ අපි ලූට් ටික හොයාගෙන ඇවිල්ලා ඒටිය ගමු. මේ ඇත්තටම ග්‍රැෆික් නම් මාරම ලස්සනයි. මට මාරම ආසයි මේ ගේම් එකට. මේ ගේම් එකේ මල්ටිප්ලේයර් තියෙනවා නම් තවත් සුපිරි ගේම් එකක්. හරිද? මේ ඉක්මනට අපි විලේජ් එකට ගිහිල්ලා බලමු friends. මොකද්ද විලේජ් එකේ වෙන්නේ? මොකද්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? කවුද ඉන්නේ? ඒ දේවල් ටිකක් බලමු. හරිද? අපි ඉක්මනට යමු. අතන බෝට් එක තියෙනවා. ඒක අරගෙන අපි ඉක්මනට යමු විලේජ් එක පැත්තට. හරි friends මේ විදියට ගත්තා අපි බෝට් එක. ඊට පස්සේ අපිට ලේසි තැනකින් අපි දාගමු බෝට් එක. මේ හරිය දාලා හරියන්නේ. හරි මේ හරිය දාගමු friends. මගුලක් ලැබුණානේ බා. හරි friends අපි හරි ඔන්න ඔය විදිහේ බෝට් එකකට නැංගා. අඩෝ වතුර වල ක්වොලිටිය පේන්න මචං බෝට්ටුවේ යද්දි. හරිද? අඩෝ ලස්සනයි බං වතුර නා. අඩෝ මෙහෙමත් යන්න පුළුවන් නේද? අඩෝ මරුවේ මේ දූපත වටේම දැන් යන්න පුළුවන් friends. හැවිදගෙන යන්න ඕනේ. අපි ඕන කරන ලූට් ටික හොයාගත්තා. කෙලින්ම මෙතෙන්ට ආව බෝට් එක ගත්තා. අපිට මේක දිගේ යන්න. ඕ shit. මේක දිගේ යන්න තියෙන්නේ. හරිද? මේ මෙතන රේඩියෝඇක්ටිවේට් එකක් වෙනවද? මෙතන අර කණුව හින්දා මං හිතන්නේ රේඩියේෂන් මෙච්චර දුරට විහිදෙනවා. හරිද? ඒත් මෙච්චර දුරට විහිදුනාට අපිට හානියක් වෙන්නේ මම හිතන්නේ කණුවට ලං වෙද්දි රේඩියේෂන් වැඩ කරනවා වැඩි. හරිද? දැනට අපිට අවුලක් වෙන්නේ නැහැ. අපේ හෙල්ත් එකට කිසි අවුලක් වෙන්නේ නැහැ දැනට. මේ හරි තව ලූට් බොක්ස්. ලොල්. අඩ බෝ එකක් හම්බුණා බා. අර කිට් එක න අපිට තියෙනවා මේ මොකක්ද ඇටැක් එකක් වෙන්නේ. සොම්බියෙක්ගේ ඇටැක් එකක් පෙන්නනවා friends. කොහෙද දන්නේ නැහැ බා. අඩ සොම්බි කොහෙද බං ඉන්නේ? අඩ කඩුව උස්සන් ඉන්නේ. ඔයි කේටුවොත් එහෙම ඉවරයි. අඩ කොහෙද පාර හොයන්නත් බෑ. ඔයි හදිසියට මන්ට බෝට් එකට නැගලා යන් friends. අඩ මේක හැරෙන්න අයියෝ බං හැරෙන්නේ නැහැ නේ බං මේක. හරි දැන් හරි මේ අඩ මාර සීන් එක බං. මාර සීන් එක කියන්නේ ඌ ආවනේ ඔය. මම හිතුවේ ඉවරයි තමා කියලා. හොඳේ වෙලාවට ඔගේ පාරවල් හොයාගන්නත් බෑනේ බං. අර පේන්නේ. අපි එතෙන්නට පස්සේ යමු. හරිද? වෙලාවක යමු මචං. මේ රෑවිගෙනත් එනවනේ සීන් එක. රෑ වුණොත් නම් පොඩ්ඩක් කේස්. හරිද? රෑ වෙන්න කලින් තව මේ අපි මේ ටිකත්
පොඩ්ඩක් බලලා මේ ගෙවල් ටික ආහා මේ ගෙවල් ගාවට යද්දි මචං අර මේ ඔය ටුරු ගාන සද්ද එන්නේ හරිද? අර රේඩියේෂන් ඇක්ටිවේට් වෙන සීන් එකත් එක්ක මේ ගෙවල් ගාවට යද්දි තමයි ඒ සීන් එක වෙන්නේ. හරි. අපි දැනට අර ටිකේ එද්දි මුකුත් අවුලක් නැහැ. මේ ගෙදෙට්ට ලං වෙද්දි තමයි පොඩ්ඩක් කේස් උනේ බා. මෙහෙටත් යන්න උරන්නේ. මෙහෙ මොනවත් ගන්න තියනවද දන්න ෆ්‍රෙන්ඩ්ස් ගන්න තියනවා ඇති කියලා හිතනවා. හරිද? මේ වගේ ගෙවල් වල නැති වෙන්න ඉඩයක් නැහැ. මොන්කේ මේ තියෙන්නේ හරි අපිට බුක් එකක් හම්බුණා ජර්නල් එන්ට්‍රි එක. ජර්නල් එන්ට්‍රි එකක් හම්බුණා අපිට. මේවා වෙන වැදගත්. හරිද? මේවා අනිවාර්යෙන් ගන්න ඕනේ. ඇඳුම් නම් වැඩක් නැහැ. ඇඳුම් නම් තියනවනේ එක. ඩැමේජ් වුණොත් මේ ටික ගන්න එමු අපි ආපහු. හරිද? මේ මම මේ බැලුවේ අපේ ඇරෝ එකක් හදාගන්න අවුට්ඩෝර්. කළුවරත් වීගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපිට දැන් යන්න වෙනවා ඉක්මනට. හරිද? අපි වෙන වෙලාවක අනිවාර්යෙන් මෙතෙන්ට එමු. මේ මොකද දන්නවද? දැන් ඉටිපන්දම් ගිනිපල් මේ පන්දමක්වත් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඒ ඉන්න දැන් මේ ටික කළුවරනේ බා. අර සොම්බියෙක් ළඟපාතේ ඉන්නවා. හරි. සොම්බියෙක් ඉන්නවා. හරිද? අතන අපිට එහෙම බලන්න පුළුවන් ඉන්නවා නම් මෙතන මම පැත්තට පෙන්නනවා අර කළුවර වීගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මුකුත් පේන්නේ නැහැ. හරිද? කළුවර වෙච්චාම ඒකයි සීන් එක. නැත්තම් මොකක් හරි කරන්න තිබ්බා මේ මොකක් හරි ගිනි පොල් ඒ කියන්නේ ගිනි පන්දමක් තිබ්බනම් මේ මොකක් හරි කරන්න තිබ්බා. දැන් අපිට පන්දම නැහැනේ. හඳ එළියෙන් මේකේ මොකුත් හොයන්න බෑනේ බා. මේ හින්දා පාර හොයාගන්නත් බෑ. ඔයි මට දැන් කොහෙටද යන්නේ කියලා. අපි හරි මෙහෙන් නේද අපි ආවේ. කියන්නේ මෙහෙන් අර අපි යන්න ඕනේ ආපහු මෙහෙට. හරිද? පොඩ්ඩක් මැප් එක බලමු ෆ්‍රෙන්ඩ්ස්. නැත්තම් කොහෙ මතුවේද දන්නේ නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපිට කෙලින්ම තමයි යන්න තියෙන්නේ. අපේ ගෙදර වෙන්නනවා. අපි කෙලින්ම යමු. මෙහෙමයි. අපි ඊළඟ වීඩියෝ එකේදී ඔය කණුවක් ගාවට ගිහිල්ලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරිද? ඒ කණුවල පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා මම හිතනවා. ඒ හින්දා අපි ඔය කණුවක් ගාවට ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. මේ මට දැන් බය මචං මෙහෙම යද්දි කොයි වෙලාවෙ හරි ගැව්වොත් එහෙම අපේ ලුට් ටික නැති වෙනව නේද කියලා. මේ ලුට් හැලෙන්නේ නැත්තම් වටිනව නේද බා. අවුලන්නේ සීතල වීගෙනත් එන්නේ. මේකේ කෑම තමයි ප්‍රශ්නේ හොඳේ. අපිට කොයි හරි දුරකට යනවනම් අනිවාර්යෙන් කෑම ටිකක් හදාගෙන එන්න වෙනවා. හරිද? අපි කෑම හොයාගෙන නෑ මම මෙහෙම කරන්න. හරිද? මම වීඩියෝ එකක් ගේන්න කලින් මේකට ගේම් එක ප්ලේ කරලා ඕනි කරන කෑම ටික හදාගන්නවා. හරිද? කෑමයි මේ අපේ බෝ එකට ඕනි ඊතල තියෙන්නේ. ඒ ටිකයි හදාගන්න. ඊට පස්සේ අපිට වීඩියෝ එක ඊළඟ අපේ එපිසෝඩ් එක පටන් ගත්තට පස්සේ අපිට විලේජ් එකේ ඒ කියන්නේ මේ ගම්මාන ටිකට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවා හරි තියෙනවද කියලා. හරිද? ගම්මාන ටිකටයි අර කනුවට යන්න ඕනි කරන වෙපන් ටිකයි මේ කෑම ටිකයි මම එකතු කරගන්නවා. හරිද? ඒ කියන්නේ මම ඒ ටික වීඩියෝ කරන්නේ මම සාමාන්‍ය ගේම් ප්ලේ එක ගහලා ඒ ඕනි කරන ටික හදාගෙන තියාගන්න. එතකොට අපිට ඊළඟ වීඩියෝ එක කරද්දි ලේසියිනේ. අපිට එතකොට ටයිම් එකත් මැනේජ් කරගෙන වීඩියෝ එක කරගන්න පුළුවන්. ඒ හින්දා මම ඒ ටික කරන්නම්. මේ අපි දැනට මේ ලූට් ටික දාලා අපේ ගේ හදන්න පටන් ගමු. හරිද? දැන් අපි ගිහිල්ලා නිදාගෙන ඉවර වෙලා උදේ පාන්දරම අපි මේ ගේ හදන්න වැඩ ටික පටන් ගමු. හරිද? අපේ බොක්ස් එකට දාන්න මේ ටික කන්න පුළුවන් ටික අපි ගමු. හරිද? ඔන්න ඔය විදිහට නිදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මචං අපේ මැප් එක පේන්නේ. හරිද? ඔය වතුර තියෙන ටිකේම අපිට බෝට් එක කරන් යන්න පුළුවන්. ඒ හින්දා වෙලාවට බෝට්ටුවක් හම්බුනේ නැත්තම් හදන්න ගිහුවමත් එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ
අපි ගෙදර හදන්න ඕනි ටික මේ විදිහට දාගමු අපි. අනිත් ලූට් ටික මේකට දාගන්න උලන්න එතකොට. හරි. අපි ඊට ගත්තා මේ ෆ්ලෝ එක කොහෙද? ෆවුන්ඩේෂන් එක මෙතන නේ තියෙන්නේ. ඒ ටික දෙන්න ෆ්‍රෙන්ඩ්ස්. අපි මෙතනින් ඕන නැති එකක් අයින් නෑ හරියන්නේ නෑනේ. අපි මේ කැටබෝලේ අයින් කරලා දාමු. හරිද? අපිට බෝ එකක් තියෙනවා. ආයේ බූමරංග ටිකකුත් තියෙනවානේ. හැබැයි හරි. මේ කැටබෝලේ අයින් කරන්න නෑ මේක අයින් කරමුකෝ අපි. ඊට පස්සේ බෝ හරි ෆවුන්ඩේෂන් එක ගත්තා. ඊ මොකද වුනේ බා? අඩෝ ෆ්‍රෙන්ඩ්ස් මේ අපේ කෑමත් තිබ්බනේ ওই. කෑම එක හෙල්ත් එකයි තිබ්බනේ. අපි එළියට ආව විතරයි අපි මැරුණානේ ওই. මේ කැටබෝලේ දෙන්න. අකුණක්වත් ගහවද? මේ මෙච්චර ගේම් එක ප්ලේ කරලා මචං අකුණක් ගැව්වා නම් මේ දැන් මැරුණේ බා. ඔයිට කලින් මම මුන්නේ නැහැ සීන් එක. තොදිනෝනේ සැරට. මේ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් ප්ලේ එක මම ප්ලේ කරද්දිත් මෙහෙට වයින්නවා හරිද? මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සද්ද ඇහෙනවා ඇති. මෙහෙට වයින්නවා. ඒ වැස්සත් එක්ක තමයි ප්ලේ කරන්නේ. ඒක මාරම් ෆීලින් එකක් හරිද? සාමාන්‍ය වැස්සත් එක්ක සාමාන්‍ය සවයි ගේම් එකක් සොම්බි සවයි ගේම් එකක් වගේ ප්ලේ කරද්දි මාරම ෆීලින් එකක් දැනෙන්නේ. ඒක අමුතුයි හරිද? දැනුත් වහිනවා ෆ්‍රෙන්ඩ්ස්. මේක නෙමෙයි මම මේ කල්පනා කරේ බං අර මැරුණ විදිය කොහොමද කියලා හරිද? මට හිතෙන්නේ අකුණක්වත් දෙන්නේ නැති. මේ අපි මං බැලුවේ මචං මෙතනම කන්ද මුදුනේ ගේ ගන්න. හරිද? කන්ද මුදුනේ ගහන්න බැලුවොත් අපේ පැත්තක් යට වෙනවා නේ පස්සලට. එහෙම වුණාම අපේ අර දෙපැත්තට ගහන මේ වෝල් ටික ගහ ගන්න බෑ. එහෙනම් අපි තැනිතලාවක් හොයා ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. පොඩි හරි තැනිතලාවක්. මේ පාරේ ගහලා හරියන්නේ නැහැ නේ බා. මෙතන පුළුවන් හරිද? හරි. මෙතන ගහන්න පුළුවන් වෙයි හරිද? ඔව්. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙතන අපි ගහමු හරිද ගෙදර? ඔය යෝ මුගලක් ලැබෙනවනේ බා. මෙතන ගහගමු. හරි. ඔය තියෙන ලස්සනනේ. මේක ගහන්න දෙන්නේ නැත්ද බා. මේක දෙන්නේ නැහැ නේ ගහන්න. හරි ඒක පස්සේ බලමු අපි වෝල් ටික ගහලා දැන් මෙතන ගැහුවා. මෙතන දොර හරියන්නේ. අපි පල්ලෙහා පැත්තට දොර දාමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ආයේ මෙතන දැම්මා. ආයේ මෙතනනේ ඒක දාන්න බෑ බා. ඒක දාන්න බෑ හරිද? අපේ තව වෝල් එකක් හදා ගන්න ඕනේද ඔය? වෝල් එකක් හදන්න අපේ ගස් කපන පොරොදි මෙතනනේ අපි දාලා අපි ඒක අරන් ඇවිල්ලා මේ තියෙන්නේ මේ අපි මේ ලී ටික ගමු හරිද? අපිට වෝල් එකට ලී ටික ඕනි. මේ අඩුවාවෙත් නේද? ඊට කලින් බලමු මේ මොකද්ද කරන්න ආ කියලාත් මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස්. හරි මේ ටික දාගමු අපි හරිද? ලනු ටිකක් ඕනේනේ. ඒ ටික ගත්තා. අපි දැන් බලමු වෝල් එකක් හදා ගන්න පුළුවන්ද කියලා. හරි. වෝල් එකක් හදා ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. අපි වෝල් එකකුත් හදාගත්තා. ඉක්මනට යමු අපි ගේ හදා ගන්න. අද දවසේ මේ ටිකේ ඉතින් ගේ හදන එක තමයි ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ. හරිද? අපි තව ගේ ලොකු කරන්න බලමු. මේ දැනට අපි ලූට් ටික දාගන්න හරිද? ලූට් ටික දාගන්න මෙහෙම හදාගමු. ඊට පස්සේ අපි ඇඳක් එහෙම හදලා එතකොට මෙතන ඉන්න පුළුවන්. එතකොට අපේ උඩ ගෙදර අපිට පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඉක්මනට අපි බෝට් එක ගාවට එහෙම යන්න පුළුවන් මෙතන හදාගත්තාම හරිද? පස්සේ වෙලාවක try කරමු අර මේ වතුර තියෙන්නේ. ඒ හරියම හදාගන්න බලමු. අර කිඹුලොත් එක්ක තමයි පොඩ්ඩක් කේස් මචං එතන හදාගන්න. මේක ගහන්න දෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මට හිතෙන්නේ අපි
හදපු තැන පොඩි අවුලක් හරිද? හරි ඒක පැත්තක දාමුකෝ. අපි දැනට හදාගන්න ඕනි වාලයක්. වාලේ හදන්න නම් මේ අපි මේ ලූට් ටික ගන්න බලමු හරිද? හරිස් අපි මේ දර ටිකක් හොයාගන්න ඕනි. කෝපන් දර හම්බෙන්නේ නැහැ නේ බං. අඩෝ මේ ගස් වලිමුත් හම්බෙන්නේ නැහැ. මේ අඩෝ මේ බිම වැටිලා තියෙන්නේ බං. හරි මේ අපේ ෆුල් කියලා පෙන්නනවා මෙව බෑග් එක තමයි ලොකුම ප්‍රශ්නේ ඉන්නේ. මම හිතන්නේ අපේ දර ටික වහලට හරිද මේ වුඩ් රූෆ් එකට තමයි මම මේ හොයාගත්තේ. දර ටික හරිද? නෑනේ දර ටික හරි නෑනේ පෙන්ස්. දර ටික හරි බං. දැන් අපි මේ පොඩි දර කෝඩ් ටිකක් තමයි හොයාගන්න ඕනේ හරිද? දර කෝඩු 20ක් විතර තිබ්බනම් ඇති. ඊපස්සේ අපිට අර කොඩ වගේක් හොයාගන්න තියෙනවා. හරි 31ක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ ඇති දැනට. අපේ අර කොළ ටිකක් තිබ්බ නේද මේකේ බොක්ස් එකේ. ටික පස්සේ ගමුනේ. ආයි දැනට පඳුරක් හොයන් ගිහිල්ලා ෆයිබර් ටිකක් හොයාගමු. ආවිලා කෑම එක්කුත් හම්බුණා. මේ ඔන්න ටික හලමු ෆ්‍රෙන්ඩ්ස්. මෙතනක් තියෙනවා නේද? හරි. එතන තිබ්බ 8ක් තියෙනවානේ. 8යි කියන්නේ අර 25ක් නේද දවනි කළේ. හරි. තව පඳුරක් හම්බුණා. මේ වගේ මේ පඳුර වලින් හම්බෙන්නේ ඒ කොළ විතරමයි හරිද? අර ෆයිබර් මුකුත් හම්බෙන්නේ නැහැ. හම්බෙලා නේද? නෑනේ. මෙව ගෙන්න හම්බෙනවා මචං. අර ෆයිබර් නම්මන ඒ ටික හම්බෙනවා. අර කිමුත් ෆයිබර් මේ අර මෙව ටික හම්බෙලා තියෙනවා. මේ අපේ බෑග් ෆුල් ඉඳලා වැටිලා තියෙනවා. හරි වෙන්ස් අපි වහලයක් හදාගත්තා. අපි දැන් යමු ෆ්‍රෙන්ඩ්ස් අපේ වහලේ හයි කරන්න. ඔන්න ඔය විදියට හයි කරලා දාමු වහලේ. ඕහෝ. හරි. හරි ෆ්‍රෙන්ඩ්ස් වහලේ හයි කරා. අඩෝ. ඔය තියෙන්නේ. අඩෝ මරු මේ මරු එතන මරු. ඇතුළේ තවුලක් නැහැ. අපි දැන් මොකක්ද දන්නා කරන්නේ? අපි මේ ටිකත් කඩාගමු හරිද? කඩාගෙන කේල්ලෙකුත් හම්බුණා. කඩාගෙන මොකක්ද දන්නව? මොකක්ද කරන්නේදී මෙතන මේ කිඹුලා පොඩි සෙල්ලමක් දානවා ෆ්‍රෙන්ඩ්ස්. උඩට එන්න try කරනවා. අන්න ඔය බය තියාගන්නේ මචං. දුන්න ගත්ත ඉතරයි ඌ ගියා. මෙව වැදගත් වෙනවා හරිද? අපි කලින් ගත්තේ නැහැ උනාට දැන් වැදගත් වෙනවා. තව පොඩි ඇටැක් එකකුත් වෙන්නනවා. ඉක්මනට යමු අපි ගේ ඇතුළට ඉක්මනට. ඔන්න ඔහොම තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි වෙරෙන්නේ. මේ විදිහට තරක් හයි කරා. හරි. අපිට මේකක් හදන්න ඕනි දර 10ක් නේ. වුඩ් 10ක් ඕනි. මේකට පොඩි ටිකක් තියෙනවා. අපි ඒ ටිකුත් හදා ගන්න ඕනේ. මොකද දන්නවද මේ අපිට අයන් මයින් ඕනේ හරිද? අපිට ඉස්සරහට තව වෙපන් අනම්මන එන්න ගොඩක් හදාගන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි දැනට බෑග් එකක් හදාගමු. බෑග් 2-3ක් හදාගමු. එතකොට අපේ ලූට් ටික පුරව ගන්න පුළුවන්. හරි. ලෙද එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස්. එතකොට අපේ බෑග් එකක් හදාගන්න පුළුවන්. හරි. තව ලෙද 10ක් හොයන්න ඕනේ. ලෙද මට මතක විදිහට තිබ්බා උඩ ගෙදර. උඩ ගෙදර තිබ්බා ලෙද ටික. අපි ඒ ටික ගමු ෆ්‍රෙන්ඩ්ස්. ආයෙත් එනව නේද ඝන මීදුමක්. හරි මීදුම වැඩි හිතන්න යාළුවනේ. ඉක්මනට අපි අර ලෙද ටික ගමු. හරි ඒකත් ගත්තා. හරි 26ක් තියෙනවා. 26ක් කියන්නේ අපිට තව බෑග් එකක් හදාගන්න පුළුවන්. එතකොට ආයෙ ලෙද 25ක් ඕනේ තව බෑග් එකක් හදන්න. බෑග් එක ලෙවල් 2 දැන් හරිද?
අපි මේකකුත් හදාගමු. හෙල්මට් එකක්ද කොයිද බං ඒ හැදුවේම? හැදුවේ නෑනේ. හරි. හෙල්මට් එකක් හැදුවා. අපි හෙල්මට් එකක් දාමු. පොඩ්ඩක් ඉන්නවා. අඩෝ. කවුද මල්ලි මේ අපි ආයේ කිට් එක දාගමුනේ. ඊට කලින් මේ ලූට් ටික දාගමු. පල්ලෙහාට ගිහින් දාන්නත් බෑ අපි. හරි ෆ්‍රෙන්ඩ්ස්. මේකේ තව ලෙදර් ටිකක් හදාගමු. හරිද? ලෙදර් ටික හදාගත්තට වැඩක් නෑනේ. හරි. ඒකේ පස්සේ වැදගත් වෙයි අපි ස්ටෝන් ඇක්ස් එකක් හදාගමු. උගුර පොඩ්ඩක් කවුල් ගියා ෆ්‍රෙන්ඩ්ස්. සෝරි. අපි මොකද්ද කරන්න තියෙන්නේ? හරි. තව වුඩ් ටිකක් හොයාගන්න ඕනේ නේ. වුඩ් ටිකක් හොයාගෙන අපි ස්ටෝරේජ් එකක් හදාගමු. අපිට වුඩ් දෙන්න. හරි. ලොල්නේ අතින් ගහනවා මම. හරි. අපි ඇක්ස් එකෙන් ගහලා කොහොම හරි වුඩ් ටිකක් හොයාගමු ෆ්‍රෙන්ඩ්ස්. මට මීටර විදියට වුඩ් 10ක් ඕනේ. හරිද? හරි. අපි වුඩ් 10ක් විතර හොයාගත්තද නෑනේ. ඔකටත් අපි තව ටිකක් හොයාගමු ගහක් කපලා. හම්බුණානේ 11ක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ අපේ දැන් බෑග් එකේ ස්පේස් තියෙනවා මාර විදියට. හරිද? ඒක වටිනවා අපිට. මොකද දැන් හරි අන්තිම ෂොට් එකක් දුන්නා. ඔඩ එක හිත අඩිව. අපිට දැන් මේ මෙව්ව ඕනේ. මෙව්ව ටිකක් හොයාගමු ෆ්‍රෙන්ඩ්ස්. හරි යාළුවනේ අපි එකක් ස්ටෝරේජ් එකක් හදාගත්තා. මේ ටේබල් එකක් හදාම වැඩක් නැහැ නේ අපි නේ බා. බෙඩ් එකක් හදාගන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට වූල් ඕනේ. හරිද? ඒකට මේ වලසින්නේ. වලහෙක්ගේ හැමක් ඕනේ. අපිට බෙඩ් එකක් හදාගන්න ඕන. අපි වෙලාවක ඊළඟ වීඩියෝ එකේදී වලහෙකුත් මරමු. මරන්න වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකෙන්. හරිද? මේ දුන්නෙන් වගේ විදලා තමයි. නැත්නම් අපිට වූල් හම්බෙන්නේ නැදේ. මඩ ඒක දෙන්නේ නැද්ද? අපිට අර මේ ලිප හදා ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේ එකයි මම මේ ස්ටෝන් වගේක් කඩන්න බැලුවේ දෙන්නේ නැහැ නේ. අයන් හරි. මේ අයන් මයින්. හරිද? මේ එව්වා කඩන්න මචං තව තියෙනවා පොරවා. ඒකෙන් තමයි කඩන්නේ. අපිට මේ නෝමල් පොරෙන් කඩන්න බෑ. අඩේ අපේ මේ වෙලාවත් ඉවර වීගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපේ වීඩියෝ එකේ. ඉක්මනට හරි. ඒකෙන් ගියකොට අපිට මොකුත් හම්බුන්නේ නැහැ. ඉක්මනට අපේ වැඩ ටික කරගමු. අපේ වෙලාවත් ඉවර වීගෙන ඉන්නේ. මේකෙන්වත් හම්බෙයි දන්නේ නැහැ. මේකෙන් හම්බෙන ස්ටෝන් එක. ස්ටෝන් හම්බෙනවා. ඇක්ස් එක දුනානේ. අපිට ඇක්ස් එකක් හදන්නත් දැන් වෙලාවක් නෑනේ. ඒ හින්දා අපි හොයාගත්ත ලූට් ටික දාන්න බලමු ඉක්මනට. අපි මේ තව ඇක්ස් එකක් හදාගත්තොත් කොහොමද? මොකද මට මේ මෙව්ව ටිකක් ඕනි. මොනවද දන්න? ස්ටෝන් ටිකක් ඕනි ෆ්‍රෙන්ඩ්ස්. ඒ හින්දා හරි ඒව ටිකක් හොයාගත්තා. මම මේ හදන්න try කරන්නේ මේ වැරදුනා. මේ ලිපක් තියෙන්නේ. අන්න ඒක තමයි මම හදන්න try කරන්නේ. හරිද? මෙන්න මේක ඒකට 10ක් ඕනේ. හරිද? ඒව 10යි තව පොඩි ගල් කැට වගේ දෙකක් වගේ ඕනි. අපි උඩ පැත්තට ගිහිල්ලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. ඒවා තියෙනවද කියලා. හරිද? තාම ගලක් හම්බුන්නේ නැහැ ස්ටෝන් එක. දුරු වීගෙනත් වඩු බය වෙලා ගියා අර බැටළු තඩියට. ඒවා දෙන්නෙත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. අපි ස්ටෝන් හොයන්නේ කොහොමද? අපිට මේ තුවක්කුවක් එහෙම හම්බුණා නම් ෂේප් එක. ඒකෙන් තුවක්කුවක් හම්බුණා නම් මරු ඇත්තට මේ බය වෙන්න ඕන නැකි. තව ඩිංගෙන් නම් බය වෙන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ කඳු කර කොටි දෙන්නෙක් ඉන්නවා.
මම දැක්කේ නිකන් අර සල්ෆර් මයින් එකක් වගේ. තාඩින්ගේ සල්ෆර් මයින් තමයි. අව ඉරත් බැහැගෙන යන්නේ නේ. අපි ඉක්මන අඩෝ තොඩි වලහබා. ඌ කොහෙන්ද බම් මෙහෙට වත් උනේ? ඌ හිටියේ එහා පැත්තේ නේද? ඌ කොහෙන් පාත් උනාද දන්නේ නැහැ. අඩේ මාරම ලස්සන view එකක් ඒක නං. මේ ගෙදරම හොඳයි කියලා හිතන. මේ ගෙදර හොඳයි මේ අපිට අර මේ ගඟ ගාවට යන්න ඉන්න තමයි ප්‍රශ්නේ. පොඩි මීදුමක් වගේ එනවනේ. ඉස්සෙල්ලාගේ ඝන මීදුමක් නම් නෙමෙයි වගේ. පොඩි මීදුමක් එන්නේ. අමුතු මීදුමක්. ඒ කියන්නේ හිතා ගන්න ෆ්‍රෙන්ඩ්ස් හරිද? පොඩි මීදුමක් ඒක ඉස්සෙල්ලාගේ නෙමෙයි. මේ ගේම් මචං මේ ගේම් ප්ලේ කරන්න මේ දේශ ඒ කියන්නේ කාලගුණය අනම්මන හැමදේම වෙනස් වෙනවා හරිද? පොඩ්ඩක් හරි වෙනස් වෙනවා. ඒක පොඩ්ඩක් දැනුණ ගේම් මේ ප්ලේ කරද්දී හරිද? හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ස්ටෝරේජ් එක ගහගත්තා. අපි කැමරේ කාලා ඕන නැති බඩු ටික දැනට අවශ්‍ය නැති බඩු ටික අපි දාගමු මෙතන. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ විදියට දාගත්තා. අඩ මේ කිට් එක අපි දැම්මට පස්සේ අපේ මේ පෙන්නනනේ නිකන් මේ රතු පාට ලයින් එකක්. ඒකේ කොළ පාටින් පිරුණා බං. හරිද? ඒ කියන්නේ අපේ හෙල්ත් එක තව ටිකක් වැඩි. ඒ කියන්නේ අපේ එකට තියෙන ගාඩ් එක වැඩි කරගන්න පුළුවන් අපි ඇඳුම් හදලා දාගත්තාම බං. අඩෝ ලස්සන හවසක් මචං ඒක අනිවාර්යෙන් බං. අඩෝ මාර ලස්සනයි බං. අඩෝ ලස්සනයි බං. මේ ගේම් එක අඩෝ කුරුල්ලොත් යනවා. අඩෝ මාර ලස්සන හවසක් බං. සමහර දවස්වලට මචං අපේ මේ ඒ කියන්නේ අපේ පරිසරෙත් මේ වගේ වෙනස් වෙනවා. මේ වගේ හවස් තියෙනවා. මුළු ආසම රෝස පාටයි. හරිද? මාරම ලස්සනයි. ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ්ස් ගේම් එකෙත් හරිද? මාර ලස්සනයි බං ඒක නා. අඩෝ ගේම් එක වුණත් මෙච්චර ලස්සන. ඒක නා සුපිරි හොඳයි. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ලස්සන හවසත් එක්ක අපේ ගේම් ප්ලේ එක අදට ඉවර කරන්න වෙලාව හරි. අදට අපි ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා like කරලා share කරන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට ඒ notification එක අදට අපි ගිහිල්ලා එන්න.